Hello friends, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අත්තරන් ඇත්තම බස් සුපිරි වීඩියෝ එකක්. ඉතින් අදගේ අරන් ඇවිත් තියෙන්නේ BR rank up කරන ට්‍රික් ටිකක්. ඉතින් මචං ට්‍රික් ටික හරියට ඔයාලා පිළිපැදුත් එහෙම ආයෙත් සතියක් යන කලින් rank බැස්සාම heroic ගන්න පුළුවන් වගකීමෙන් කියන්නේ. ඉතින් මචං heroic විතර නෙවෙයි heroic තරු 2 3 එහෙමත් ගහන්න chance එකක් තියෙනවා friends. අන්න ඒ වගේ සුපිරියටම heroic ගන්න පුළුවන් ට්‍රික් එකක් තමයි මචං මේක. ඉතින් ඔයාලා master ගන්න පුළුවන් සතියක් විතර යද්දි හරි ඉතින් සුපිරියම ට්‍රික් ටිකක් තමයි friends අරන් ආවෙත් තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ එකට. හරි friends ඉතින් ඔන්න වීඩියෝ එකට ගියපු ගමන් මම ඔයාලට කියන ට්‍රික් එක. ඉතින් friends පළවෙනි ට්‍රික් එක හරිද? ඉතින් මම ගොඩක් අය කරන හරි මම මුලින්ම කියනවා මේක ප්‍රොවයිලර් නෙමෙයි හරිද? ප්‍රොවයිලර් කරන්නේ කිල් ගන්න එකයි ඊට පස්සේ ඔය එනිමිලා බහින් තැන් වලට ගිහලා රෂ් කරන එකයිනේ. මම කරන්නේ කියන්නේ ප්‍රොවයිලර් නෙමෙයි friends ඔය නොබ්ලට් හරිද? ඒ කියන්නේ බොට්ටුන්ටත් නෙමෙයි. ඉතින් හරියට ප්ලේයින් ගොඩක් බොහෝ දුරට අර සුපිරිම ප්ලේයින් නැති අය ඉන්න බෑ. අන්න ඒ වගේ අය තමයි මචං මේ ට්‍රික් එක අරන් ඉන්නේ. ඉතින් ඉතින් හරිද? ඒ වගේ අය තමයි මචං මේ ට්‍රික් ටික අරන් ආවෙත් තියෙන හරිද? හරි වෙන ඉතින් පළවෙනි ට්‍රික් එක තමයි ඔයාලා මැච් එක පටන් ගත්ත ගමන් friends ඔය ගොඩක් අය බහින තැන් වලට බහිනවා. ඒ කියන්නේ ගොඩක් එන්නිලා බහිනවනේ. දැන් ඔයාලා මම උදාහරණයක් විදිහට ගත්තොත් පීක්, මිල්, ක්ලොක් ටවර් ඔය වගේ ප්ලේස් වලට බැස්සොත් එහෙම මේ friends ගොඩක් බොහෝ දුරට ගොඩක්ම එනිමිලා ඉන්නවා. හරිද? දැන් ඔයාලා හිතනවා ඉතින් මිල් වල නම් එනිමිලා නැහැ නේද? ඉතින් friends මැච් එකේ පටන් ගද්දී මිල් තිබ්බොත් එහෙම එනිමිලා භාගයට භාගයන් බහින්නේ මිල් වලට තමයි. ඉතින් ඒ හින්දා වලත් මැච් එක පටන් ගද්දී මිල් තිබ්බොත් එහෙමත් මිල් වලට බහින්න බෑ. අන්තිම හරිය මිල් වගේ තිබ්බොත් එහෙම නම් ඒකට කේස් එකක් නැහැ ලොකුවට. ඉතින් අන්තිම හරිය තිබ්බොත් එහෙම බහින්න එපා friends. හරිද? ඉතින් ඊට මම ඔයාලට බහින්න ඕන තැන් එහෙම ඔයාලට ඕන නම් friends කියන්න මම ඔයාලට ප්ලේස් ටිකක් අරන් එන්න. හරිද? අපි යමු දෙවෙනි ට්‍රික් එකට. දෙවෙනි ට්‍රික් එක තමයි friends මුලින්ම ඔයාලා මේ ෆයිට් හෑන්ඩල් යන්න එපා. හරිද? පොඩ්ඩක් ෆයිට් හෑන්ඩල් නැතුව පොඩ්ඩක් කියලා ප්ලේ කරලා අන්තිම වෙනකන් ඉන්න බලන්න. හරිද? එහෙම කරොත් තමයි අපන් රෑන්ක් පොයින්ට් එක පොඩ්ඩක් වැඩි වෙන්නේ. හරිද? ඉතින් එහෙම තමයි රෑන්ක් එක වැඩි කරනවා. ඉතින් මුලින්ම ෆයිට් වලට යන්න නැතුව පොඩ්ඩක් අර අන්තිම හරිය වෙනවා ඉන්න. ඒ කියන්නේ টොප් 10 වගේ අදිනන් ඉන්න පොඩ්ඩක්. ඉතින් මචං තුන්වෙනි ට්‍රික් එක තමයි තුන්වෙනි ට්‍රික් එක තමයි මචං ඔයාලා තනියම ඒ කියන්නේ මචං මෙන්න මේ විදිහට ඔයාලා දැන් BR තෝරලා මෙතන ස්ක්වාඩ් දාලා මේව ස්ක්වාඩ් තෝරලා කොයිවා මේ විදිහට friends ස්ක්වාඩ් තෝරලා තනියෙන් යන්න එපා. ඉතින් ඔයාලා සෝලෝ තමයි නේ ඔයාලා මෙන්න මෙහෙම බලන්න ස්ක්වාඩ් උත් තෝරලා තනියෙන් යන්න එපා. ඉතින් ඔයාලගේ මයික් ඔන් කරන් ගහන යාළුවෝ අනිවාර්යෙන් ඉන්නවනේ friends. ඔයාලගේ ඉස්කෝලේ නැත්තම් වැඩපළේ ඔය දන්න කියන අනිවාර්යෙන් දෙතුන් දෙනෙක් හරි ඉන්නවා friends. හරිද? ඉතින් ආන් ඒ වගේම මයික් ඔන් කරන් දෙතුන් දෙනෙක්ව එකයි යන්න. ඉතින් මම දෙතුන් දෙනෙක්ව එක්කන් ගියාම ඔයාලට පුළුවන් මෙන්න මම නොකුණා බං අරුට එකයි ගහන්න ඕනේ උට ගහපන් කිය අන්න ඒ විදිහට බං රෂ් කරන්න පුළුවන්. ආන් එතකොට එහෙම කරාම friends ඔයාලගේ මේ ස්කිල් එක නේ රෑන්ක් එක වැඩි වෙනවා මචං. හරිද? පේනවා මාත් දැන් ඉන්න බං මම ඔය ගහපු ට්‍රික් වලට තමයි friends මාත් කියන්නේ. ඉතින් heroic තරු තුන ඉන්නේ. ඉතින් මේ ළඟ තමයි friends මම BR ගන්න පටන් ගත්තේ. හරිද? ඒක තමයි friends ඊළඟ ට්‍රික්. හරි අපි යමු දැන් friends හතරවෙනි ට්‍රික් එකට. හතරවෙනි ට්‍රික් එක තමයි ෆෝන් එකට ගැලපෙන සෙන්සිටිවිටි එක හදාගන්න. හරිද? අනිත් අයගෙන් කොපි කරන්න එපා බං. දැන් උඹලා අනිත් උන්ගේ වීඩියෝ දාලා ඉල්ලනව නේද? වීඩියෝ මේ කමෙන්ට් දාලා ඉල්ලනව නේද? සෙන්සිටිව් දාන්න. ඉතින් එහෙම දාන්න එපා friends. ඔයාලා මෙන්න මේ විදිහට friends settings වලට යන්න. settings වලට ගිහලා මැච් එකේ මෙන්න මේ සෙන්සිටිව් වල ඔයාලා මෙන්න මෙතන friends ඔයාලා ඩිෆිකල්ටි එක ඇත්තේ මගේ ඩිෆිකල්ටි එක high දාගන්න. හරිද? high දාගත්තාම එතනින් එනවා friends ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන සෙන්සිටිවිටි එක. ඒ සෙන්සිටිව් හරියන්නේ නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ වර්ගය හරියටම වර්ග ඕනේ. ඒ කියන්නේ දැන් මේ මගේ ෆෝන් එක නම් friends Samsung Galaxy A05. ඒතකොට Samsung Galaxy කියලා හරියන්නේ නැහැ. Samsung Galaxy A05 වල සම්පූර්ණ නම්ම ගන්න ඕනේ. ඒ විදිහට සම්පූර්ණ නම්ම ගහලා ඉවරලා ඔයාලා ගන්න Free Fire headshot sensitive කියලා. ඒතකොට ඔයාලට ඕන ෆෝන් එකට සෙට් වෙන sensitivity කියනවා. ඉතින් ඔයාලට එතන YouTube වීඩියෝ එකකින් බලලා sensitivity එක හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මචං ඊළඟ ට්‍රික් එක. ඉතින් මේක තමයි friends ගොඩක් kill ගන්නට වඩා ගොඩක් වෙලා survival වෙලා ඉන්න එක වැදගත්. ඒ කියන්නේ ඔයාලා පටන් ගත්ත ගමන් kill ගන්න යන්න එපා. අන්තිම වෙනකම් වගේ. ඒ කියන්නේ top 10 top 5 වැද්දුත් එහෙම ඔයාලා kill බිඳුවේ තිබ්බත් ඔයාලගේ rank එක up වෙනවා friends. ඉතින් ඒක තමයි ඊළඟ ට්‍රික් එක. මම මේක friends අත්දැකීමෙන් කියන්නේ මං kill එකක්වත් ගහන්න නැතුව හිටියත් rank එක up වෙන වෙලා තියෙනවා. ඒ වගේම kill ගහන්න නැතුව ඉඳ. ඒ කියන්නේ kill කොච්චර ගවුද? දැන් match එකට ගියපුවම kill 10ක් විතර ගහලා මැරුණත් rank up වෙන්නේ නැහැ friends. rank එක බහින එක වෙන්නේ. මේ වගේ වැඩ වෙලා තියෙනවා. හරිද? මේක තමයි මං කියන්නේ. ඊළඟට friends ඔයාලා මේ ගේම් එක ගහද්දී අනිවාර්යෙන් earphone එකක් එහෙමත් නැත්නම් headphone එකක්
දාගෙන ගහනවනම් ඒක ගොඩක් හොඳයි. මොකද ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා ඒක දාගෙන ගහද්දි ඔයාලා කම් දෙක දාගෙන සවුන්ඩ් එක තියෙන. එතකොට ඔයාලට යනවා එනිමිලා එනවනම් මොන පැත්තෙන් දෙන්නේ කියලා. එතකොට ඔයාලා ගිහිල්ලා හෙල්ත් එක අඩු වෙනවා හැංගෙන්න පුළුවන්. නැත්නම් හෙල්ත් එක තියනවා නම් ගිහිල්ලා කෙලින්ම රෂ් කරලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. අන්න ඒ හින්දා අනිවාර්යෙන් ඉයර්ෆෝන් නැත්නම් හෙඩ්ෆෝන් පාවිච්චි කරන ටිකක් මතක් කරනවා. හරි. ඊට පස්සේ මචං ඊළඟ ටික එක තමයි ඔයාලා එක එනිමි එක මරන්න ගෝල් 7ක් 8ක් විතර තියෙනවා. ඔයාලගේ ගෝල් සේරම ටික පාවිච්චි කරනවාද? ඉතින් ඒක නම් වැරදි ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඔයාලා එක එනිමි එක මරන්න ඔක්කොම ගෝල් ටික පාවිච්චි කරොත් එහෙම බත් දැන් ඔයාලා ස්ක්වොඩ් දාලා ගමු කිව්වොත් එතකොට දැන් ඒ ස්ක්වොඩ් ටීම් තමයි එනිමිලා 3 දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට උඹට ගහන්න බැරි නෑනේ. අන්න ඒ හින්දා අනිවාර්යෙන් මේ පොඩ්ඩක් අර මේ ඒගන් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා පොඩ්ඩක් අර මේ ග්ලූ වෝල් උඩරිම එක එනිමියට ග්ලූ වෝල් දෙකක් තුනක් විතර පාවිච්චි කරන්න ආන් ඒ විදිහට ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා ලිමිට් එකක් තියාගත්තාම ඔයාලට ලාස්ට් ෆයිට් එකට මොනවද ග්ලූ වෝල් එක ඉතුරු වෙනවා. ඉතින් ඒක තමයි බලන්න ඊළඟ ටික. හරි. අපි යන ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ ඊළඟ ටික. ඉතින් මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා ඕපන් ප්ලේස් වල යනවා කියමුකෝ. ඒ කියන්නේ ඔයාලා හිතන්න දැන් පීක් වල බං තියෙන තනිතලා ප්ලේස් යන්නේ. ඉතින් ඔතන බං ඕපන් එකේ කවුරු හරි පීක් වල වහලා උඩින් හරි කොහේ හරි හැංගිලා හරි ගැව්වොත් එහෙම වලට පේන්නේ නැහැ. ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් ආන් ඒ වගේ ප්ලේස් වල යනවා. ඔයාලා Google මං කිව්වා නාස්ති කරන්න වගේ. ආන් ඒ හින්දා ෆ්‍රෙන්ඩ්ස් ආන් ඒ වගේ ප්ලේස් වල ඇද්දි වෙහිකල් පාවිච්චි කරන්න. හරිද? වෙහිකල් උත් මෙන්න මේ නිකන් එවුව නෙවෙයි බං මං ඔයාලට පෙන්නන වෙහිකල් එක. මෙන්න මේ වෙහිකල් හරිද? මේක හරි මේක හරි. ඔය වෙහිකල් දෙකෙන් එකක් පාවිච්චි කරන්න ෆ්‍රෙන්ඩ්ස්. මේ වීල් එකත් හොඳයි. දැන් ඔය වෙහිකල් තුනෙන් එකක් පාවිච්චි කරන්න ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඒව කවර් වෙලා තියෙනවා. ඔයාලට පේනවද මේ? එලවන එක මේ කවර් වෙලානේ මත තියෙන. ඒතකොට එනිමියට මේ රෂ් කරන්න පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඉතින් අන්න එහෙනම් මේ වගේ වාහන පාවිච්චි කරන්න. මොකද ඒතකොට එනිමියට රෂ් කරන්න අමාරුයි. රෂ් කරන්න අමාරු නම ඔයාලට පොඩ්ඩක් අර සොයල් වෙලා ඉන්න පුළුවන් ටයිම් එක තවත් වැඩි. හරි. නැත්තම් මෙන්න මේ වගේ ඕපන් එක ගියාගේ මෙන්න මේ කොයිද? මෙන්න බයික් එකේ මේකේ මේ යද්දි කෙලින් මචං එනිමියට හෙඩ් අල්ලන්න ලේසි. අන්න ඒ හින්දා මං මේ වගේ වාහන වල යන්න එපා. හරිද? ඊට පස්සේ මං ඔයාලගේ පින්න එක යනවා කියලා. ඉතින් මම පින්න එක යන වෙලාවට වලි වලට පැනගෙන යන්න එපා. මොකද පින්න එක 200 ගණන් වල තිබ්බත් ඔයාලා ගහන ෂොට් හරියට වදින්නේ නැහැ. බොරු නම් පින්න එක 200 ගණන් තියෙදි නිකන් යාළුවෙක් කස්ටම් එකට ගිහලා බලපන් හෙඩ් ෂොට් ගෙවුවට වදින්නේ නැහැ. හරිද? ඔගේ හෙල්ත් අඩු වෙන්නේ නැහැ. අපිට වදිනවා වගේ පෙන්නන ඒ උනාට ඔගේ හෙල්ත් අඩු වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම කේස් එකක් තියෙනවා. නේ හින්දා පින්න එක අඩු වෙලාවට වලි වලට යන්න එපා වෙන්ස්. හරිද? ඒකට ඔයාලා මං කියවන මයික් ඔන් කරන් ගන්න ආත් එක ගහන්න ගියා. ඒතකොට ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මයික් ඔන් කරලා අනිත් අයට කියන්නේ මේ මගේ පින්න එක නෑ මම තව ටිකකින් එන්න කියලා. අන්න ඒ වගේ මොකක් ෂේප් එකක් ගහගෙන බලන්න ෆ්‍රෙන්ඩ්ස් පින්න එක නැතිලාට නම් ගහන්න මෙපා. හරිද? හරි බං. ඉතින් එලම් ඊළඟ ට්‍රික් එක තමයි සෝන් එකේ මැදට යන්නේ නැතුව ඔයාලා අන්තිම ඒ කියන්නේ කොනේ හිටන් එන්න. හරි. දැන් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා සෝන් එකේ මැදට ගියා කියමුකෝ. එතකොට වටේ ඉන්න එනිමිලා ඔක්කොලාම ඉන්නේ මැදටනේ. ඒතකොට මම මැදට ටික ටික එකතු වෙද්දි ඔයාලට හතර වටෙන්ම ගහන්න පුළුවන් මචං. එනිමිලා දෙතුන් දෙනෙක් එකතු කරලා අන් ඒ වෙලාවට රෂ් කරන්න අමාරු නේ. ඉන්දුවා ෆ්‍රෙන්ඩ්ස් කොනේ ඉඳන් එනිමිලාව මේ කිල් කර හිමියට යන්නේ. එතකොට ඒවත් ගහන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට. පුල ගහන්නත් බොහෝ දුරට එක තියෙන ෆ්‍රෙන්ඩ්ස් ආන් ඒ වගේ රෂ් කරාම හරි. ඊළඟ එක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මැච් එකට යන්න කලින් ට්‍රේනින් රවුන්ඩ් එක මෙන්න මේක නම් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්ය එකක් ඈ. අනිවාර්ය නීතියක්. මං උනත් ෆ්‍රෙන්ඩ්ස් මේ නීතිය අදටත් පිළිපදිනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මැච් එකකට යන්න කලින් අනිවාර්යෙන් මෙතන බං මේ මැච් එක තෝරන තැන මෙන්න මෙතන යට ට්‍රේනින් කියලා එකක් පේනවා. ඇති ඔයාලට මම මේ ඉතාලියෙන් පෙන්නන මම ට්‍රේනින් කියලා. ඔන්න ඕකට ඵලයක්. ඕකට කියලා ස්ටාර්ට් දීලා ස්ටාර්ට් දුන්නාම ෆ්‍රෙන්ඩ්ස් මම මේකට යන විදිහත් ඔයාලට කියලා දෙන්නම් බං. මොකද මේක දන්නේ නැති උනුත් ඉන්නවනේ. හරි. අන්න ඒකින්ද හරිද? ඉතින් බං ඔන්න ඉතින් පෙන්නන ට්‍රේනින් එකට කියලා ස්ටාර්ට් දුන්නාම පොඩ්ඩක් කරලා මේ විදිහට මේ ලෝඩින් එනවා. මම මෙන්න මේ ලෝඩින් වුණාට පස්සේ ඔයාලා බං ඔයාලට ගන්න පුළුවන් සුප්‍රීම ගන්නයක් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතනින් ඔයාලට ගන්න පුළුවන් සුප්‍රීමටම රෂ් කරන්න පුළුවන් ගන්නයක් ගන්න. හරිද? මෙන්න මේකට ගියාම මචං ඔයාලට මේ කෙලින් බං එනිමිලා ඉන්න ප්ලේස් එකට තමයි යන්නේ. මම ඒකටත් ඕනනම් ගිහලා පෙන්නන්න. ඉතින් බං මෙන්න මෙතනට ගිහලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන රෂ් කරන්න. හරිද? ඉතින් බං එනිමිලා හතරටෙන් ගන්නවා ගියපුවාන් ඉතින් ඔයාලා හරි බං. අන්න ඒ විදිහට තමයි මචං එතෙන් ට්‍රේනින් රවුන්ඩ් වලට යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ගිහලා ඕන රෂ් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට රෂ් කරලා මචං ගේමක් ගහගෙන ඉන්නලා ඉතින් රෑන්ක් එක මචං ග්‍රෑන්ඩ් මාස්ටර්මක් ගහන්න පුළුවන් මචං ඔයාලට මාසෙන් වගේ. අනුගා බං මාසෙන් ග්‍රෑන්ඩ් මාස්ටර් සුවර් මාසයක් යන්නෙත් නැහැ. හරියට ඔයා ප්ලේ කරන එක කෙනෙක් නා. හරි නං ඉතින් ඔය ටික තමයි මචං කියන්න ඕනේ. එහෙනම් ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න තියන්න මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ වලට views යනවා එහෙනම් තමයි ඉතින් පට සතුටේ හින්දා තමයි ෆ්‍රෙන්ඩ්ස් මම daily YouTube එකේ කරලා ඉන්නේ. ඒ කියන්නේ හැමදාම වීඩියෝ දානවා. හරිද? ඔය ටික තමයි මචං කියන්න ඕනේ. රෑන්ක් එක මේ විදිහට ගහලා අනිවාර්යෙන් රෑන්ක් එක පුෂ් කරලා අදින් ගැම්ම අල්ලපයි යාළුවන්ට පෙන්න.
හරින ඔටික තම මචන් කියන්න ඕනේ අදට යනවා බයි 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 Tell me pretty lies, look me